හයි කොහොමද ඔන්න අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා මේ මම ටික්ටොක් එකක් කරපු එකක් මේ දවස්වල ට්‍රෙන්ඩ් වෙනවා නේද සින්දුවක් වාහේ කියලා. ඒ සින්දුව හරියම ලස්සනයි. ඉතින් ඒකට ඇත්තටම ආස හිතනවා. ඒකට මම ටික්ටොක් එකක් කරා සින්දුව දාන්න විදිහක් නැහැ. එතකොට කොපිරයිට් වදිනවා. ඔයාලට පුළුවන් මගේ ටික්ටොක් පේජ් එකට ගිහිල්ලා බලන්න මම මොනවද තව දාලා තියෙන්නේ කියලා. ඔයා ඉන්ට්‍රෙස්ටඩ් නම් බලන්න. මගේ දවස්වල චූටි දේවල් ටිකක් තමයි මම මේ වීඩියෝ එකේ අද ඔයගලන්ට අරන් ආවේ. මම පුරුද්දක් කරගෙන ඉන්නවා පන්සලට ගිහිල්ලා වැඳුම් පිඳුම් කරන දවසට අනිවාර්යයෙන්ම පන්සලේ අස් කරන්න පුළුවන් තැනක් අස් කරලා එන්න. ඉතින් මේ පාර මම පන්සලට ගියාම මල් ආසන අස් කරලා ඒ වගේම තව අස්පස් කරන්න තැන් කිහිපයක්ම තිබ්බා. මොකද අවුරුදු දවසේ හින්දා සෙනග ගොඩක් අඩුවෙන් තමයි පන්සලට ඇවිල්ලා තිබුණේ. මම අලුතෙන් ඉගෙන ගත්ත දෙයක් තියෙනවා. පින් රැස් කරන එකේ කුසල් රැස් කරන එකේ වෙනසක් තියෙනවා. පින් රැස් කරනවායි කියන්නේ සැපය සඳහා. ඒ වගේම කුසල් රැස් කරන්නේ නිවන සඳහා. ඒ ගැන නොදන්න අයටත් ඒ ගැන අවබෝධයක් ලබා ගන්න තමයි මම මේ කතාව කිව්වේ. ඔයා කරන හොඳ දේවල් දිහා නොපෙනෙන බලවේග. ඒ වගේම දෙවියෝ බලාගෙන ඉන්නවා. ඒක නිසා ඔයාට ඔයාගේ ගාඩියන් ඒන්ජල්ස්ලා පවා උදව් කරන්නේ ඔයා හොඳ මිනිසෙක් නම් විතරයි. හයි ඔයාගේ ඕරා එක ගොඩක් බල සම්පන්නයි. බලගතොයි කියලා හොයාගන්න පුළුවන් ක්‍රමයක් මම කියන්නද? චූටි බබාලා ඔයාට ආදරෙයි. ඔයාට බය නැහැ. හරිද? ඒතර තිරිසන් සත්තු ඉන්නේ බල්ලු පූසෝ වගේ සත්තු. ඒ සත්තුත් ඔයාගේ ළඟට එනවා. ඔයාට ආදරෙයි ආසයි ඔයාට බය නැහැ. හරිද? අන්න ඔයාගේ වාසනාවන්ත ඕරා එකේ බලපෑම. හරිද? තව දෙයක්. පාලු කඩේකට ඔයා ගියාම ටික වෙලාවකින් එතෙන්ට සෙනග පිරෙන්න පටන් ගන්නවා. සෙනග එනවා. හරිද? ඒ ඔයාගේ වාසනාවන්ත ඕරා එකේ බලපෑම. ඔයා පාලු කඩේකට ගියොත් ඒ කඩේට සෙනගෙන්න ගන්නවා කියන්නේ. හරිද? තව ක්‍රම තියෙනවා. ඒව පස්සේ කියන්නම්. ඔන්න අද තව පිනක් කරගන්න යන්නේ. මෙතන තියෙනවා අපේ ගහේ ඉදුණු අඹ. මෙතන තියෙනවා අඹ ගෙඩි 20ක්. හොඳම හොඳ අඹ නේ. මේ පේනවද? මාරම සුවඳයි. මාරම රහයි. මම එකක් ඔයගලන්ට පෙන්නන්න. මේ මාරම සුවඳයි මාරම රහයි. අද අපේ ඒරියා එකේ තියෙන ළමා නිවාසයකට මම මේ අඹ දෙන්න යන්නේ. ඉතින් දුර ගිහිල්ලා දෙන්න විදිහක් නැහැ. මේ වෙලාවේ ඉතින් හොඳම ගෙඩි. මේ ගෙඩි 20 මම ඒගොල්ලන්ට ගිහිල්ලා දෙනවා. ඉතින් මේ පොඩි අයනේ ඉන්නේ ගොඩක් 18ට අඩු ඒගොල්ලෝ ආසයි අඹවලට. ඉතින් එහෙම ඒ වගේ දෙයක් කරාම මට මාරම සතුටුයි. මේ දවස් ටිකේ මං පන්සලට දුන්නා. දැන් සතියකටත් වැඩි පන්සලට දුන්නා. එතකොට අපේ නෑදෑයෝ මාමලාගේ ගෙවල් වලට යවුවා. එතකොට නේබර්ස්ලා මට උගන්වපු ටීචර්ස්ලා ඉන්නවා මේ ළඟ පහත. ඒගොල්ලන්ටත් මං දුන්නා. වව්. අම්මෝ මම මේ දවස්වල අඹ කනවා ඉවරයක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට ගිහිල්ලා දෙන්න ඕනේ. මේ ගෙඩි 20ක් තියෙනවා මෙතන. පුළුවන් නම් එතන වීඩියෝ එකක් ගන්නම්. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කැමති නෑ වීඩියෝ කරනවට. ඒගොල්ලෝ එච්චර පවුනේ ඉතින් නේද? ඒක නිසා පුළුවන් වුණොත් වීඩියෝ කරන්නම් එතනට ගිහිල්ලා. හයි කමුද රස බත් කටක්, චිකන් තියෙනවා, බෝන්චි මිරිසට තියෙනවා. ඒ වගේම අච්චාරු මගේ ක්‍රමයට හදපු මැලේ පිකල් කියන්නත් පුළුවන්. ඒ වගේ අච්චාරුවක් තියෙනවා. මේක ඉතින් මාර්ම රහයි. පස්සේ හදන්නේ කොහොමද කියලා ඔයගලන්ට පෙන්නන්නම්. කැරට් බෝන්චි හොඳට දාලා රතු ලුණු හොඳට දාලා තමයි මේක හදන්නේ. බයි. හයි මාරම රස්නේ කොළඹ දන්නවද ටික්ටොක් එපා වෙන්නේ 1990යි 1999 අතර තනිකඩ සෙට් එකක ඉන්න අය. ඒ තනිකඩ සෙට් එකේ අඬෝ වැඩියාව දකින්නකොට තමයි ටික්ටොක් එකේ පාම වෙන්නේ. හා නැද්ද?
සතුට සෞභාග්‍ය සපිරුණු සුබම සුබ සිංහල සහ හින්දු නව වසරක් වේවා කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ ගෙදරත් අවුරුදු ෆෙස්ටිවල්ස් ලස්සන වෙන්නේ අපි ෆෙස්ටිවල්ස් ෂෙයා කරගන්නකොට. ඉතින් හැම අවුරුද්දෙම වගේ මේ පාරත් අපි නෑදෑ හිත මිතුරන් එක්ක ලස්සනට අවුරුදු සැමරුවා.